ආයිබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරන්න යන්නේ ඔෆිස් වර්ක්ස් කරන ගොඩක් අය අත්විදින ලොකුම ගැටලුවක් වන ස්ට්‍රෙස් ගැන. දවස පුරාම කම්පියුටර් එක ඉස්සරහා ඉඳගෙන long hours, deadlines, workloads, neck pains, back pains, headaches වගේම mental tiredness නිසා මේ ස්ට්‍රෙස් තත්ත්වයන් ඇති වෙනවා. හොඳයි, අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ඔෆිස් එකේ වැඩ නිසා ස්ට්‍රෙස් ඇති වෙන්නේ ඇයි? ඒ ස්ට්‍රෙස් එක නිසා ශරීරයට වන බලපෑම් මොනවද? කොහොමද අපි මේ ස්ට්‍රෙස් එක මැනේජ් කරගන්නේ? ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. යාළුවන් අතර share කරන්න. ඔෆිස් ජොබ් එකක් කියන්නේ ශාරීරිකව වැඩ අඩු වුණත් mental load එක ඉතා වැඩි ජොබ් එකක්. ඉතින් long term sitting පැය 6ක් පැය 10ක් අතර කාලයක් එකම ඉරියව්වෙන් ඉඳගෙන ඉන්නවා නම් muscles තද වෙන්න පුළුවන්. ඒත් එක්කම රුධිර සැපයුම අඩුවීම වෙන්නත් පුළුවන්. ඒත් එක්කම වැරදි ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්නවා. උදාහරණයක් විදිහට ඔබ වාඩි වෙලා ඉන්න අවස්ථාවලදී ඔබගේ හිස වඩාත් ඉදිරියට යොමු වීමත්, rounded shoulders, ඒ වගේම වැරදි ඉරියව් නිසා ගෙල ප්‍රදේශයේ සහ upper back ප්‍රදේශයේ මාංශ පේශී තද වෙන්න පුළුවන්. ඒ වගේම overwork කරන්නත් පුළුවන්. ඊට අමතරව එකම විදිහට ස්ක්‍රීන් එක දිහා බලාගෙන හිටපුවාම eye strains, ඔළුවේ කැක්කුම්ස්, නින්දට බාධා ඇතිවීම වගේ තත්ත්වයන් වෙන්නත් පුළුවන්. ඒත් එක්කම work pressure එක, deadlines වගේ හේතු කාරණා නිසාත් අපගේ මොළයේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වීම, cortisol හෝමෝන් එක වැඩිපුර ශ්‍රාවය වීම නිසාත් මේ ස්ට්‍රෙස් ඇතිවීමට හැකියාව තියෙනවා. ඊට අමතරව physical activities වල අඩුවීම, ගොඩක් වෙලාවට ඔෆිස් වල වැඩ කරන බොහෝ දෙනාට එක්සර්සයිස් කිරීම සඳහා කාලයක් නැහැ. ඉතින් මේ වගේ තත්ත්වයන් නිසා ස්ට්‍රෙස් එක ඇති වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් කියන්නේ මනසට විතරක්ම බලපාන තත්ත්වයක් නෙවෙයි. සමහර වෙලාවට අපේ ශරීරයටත් ඉන්ඩිරෙක්ට් සහ ඩිරෙක්ට් ඉම්පැක්ට් එකක් තියෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බෙල්ල කැක්කුම, උරහිස් තදවීම, කොන්දේ වේදනාවයන්, නිතර උණ ඇතිවීම, හිසරදය ඇතිවීම, නිදාගෙන නැගිටිනකොට දැනෙන අපහසුතාවය, කන්සන්ට්‍රේෂන් එක නැතිවීම, නිතර අමතක වීමත්, නිදාගැනීමේ අපහසුතාවයන්, නිතර බියට පත්වීම ආදී මානසික රෝග ලක්ෂණ තත්ත්වයන්ද දැක ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට පේෂල්ලා කියනවා ඩොක්ටර් MRI normal, X-ray normal, ඒත් වේදනාව තියෙනවා. ඉතින් මේකට හේතුවක් විදිහට stress related muscle tension, එහෙම නැත්නම් මානසික ආතතිය බලපෑම ශරීරයට බලපෑමෙන් ශරීරයේ මාංශ පේශී ආතතියට ලක්වීමත් මෙම වේදනා තත්ත්වයන් නැතිවීමට හේතු වෙන්න පුළුවන්. ස්ට්‍රෙස් වෙද්දී ශරීරයේ fight or flight mode එකට යනවා. ඒ කියන්නේ ඔබ ස්ට්‍රෙස් වන අවස්ථාවලදී මාංශ පේශී involuntarily ක්‍රියාත්මක වීම, නොදැනුවත්වම ක්‍රියාත්මක වීමක් හෝ රුධිර සැපයීම අඩුවීමත්, පරිවෘත්තීය ක්‍රියාවලින් නිපදවන අපද්‍රව්‍ය සෛල අතර ඒකරාශී වීමත් මේ වේදනා තත්ත්වයන් සහ මාංශපේශී ආදිය තදවීමට හේතු වෙන්න පුළුවන්. ඉතින් මේ මානසික ආතතිය විවිධ රෝගී තත්ත්වයන්ට මූලික අවස්ථාවක් විදිහට අපිට දැක ගන්න පුළුවන්. ඔබට කරන්න තියෙන්නේ හරිම සරල ක්‍රියාකාරකම් කිහිපයක්. ඔෆිස් එකේ එකම ඉරියව්වෙන් වාඩි වෙලා ඉන්න එපා. නිතර ඔබේ ඉරියව්ව වෙනස් කරන්න. හිසේ ඉරියව්ව වෙනස් කරන්න. හිසේ අදාළ එක්සර්සයිසස් කරන්නත් පුළුවන්. ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන්ම හිස දෙපසට කැරකවීම, ඉහළට කැරකවීම ආදී ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඒත් එක්කම උරහිසටත් එවැනි ආකාරයෙන්ම ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. ඊට අමතරව ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්වේ සිටම හෝ නැගිටලා කොන්ද නැවීමක්, දිගහැරීමක්, දෙපසට හැරවීම ආදී ක්‍රියාකාරකම් මගින් long term sitting නිසා ඇතිවන ඉෆෙක්ට් එක අඩු කරගන්න පුළුවන්. ඊට අමතරව අපි අපේ රෝගීන්ට ගොඩක් වෙලාවට ඇඩ්වයිස් කරන්නේ breathe in exercises කරන්න. ස්ට්‍රෙස් මැනේජ් කරන්න හොඳම ක්‍රමයක් තමයි breathe in exercises කියන්නේ. කරන්න තියෙන්නේ සරල දෙයක්. ඔබ වාඩි වෙලා ඉන්න ඉරියව්වෙන් නම් ගැඹුරු හුස්මක් අරගෙන එය තප්පර කිහිපයක් රඳවාගෙන හෙමින් කටින් පිට කරන්න. වාර කිහිපයක් කරන්න. ක්‍රමයෙන් ඔබගේ හෘද ස්පන්දනය, නර්ව් සිස්ටම් එක, මානසික ක්‍රියාකාරීත්වය රිලැක්ස් වෙන්න පටන් ගන්නවා. මානසික ආතතිය කියන එක සුළුවෙන් සලකන්න එපා.
ඔබ වැඩ කරන ස්ථානයේ කම්ෆර්ටබල් වීම ඉතාම වැදගත්. ඊට අමතරව ඔබගේ ස්ක්‍රීන් එක අයිලෙවල් එකට පිහිටීමත් හොඳ බැක් සපෝට් එකක් තියෙන චෙයා එකක් භාවිතා කිරීම. ඊට අමතරව ඔබ වාඩි වෙලා ඉන්නකොට ඔබගේ යටිපතුල් අනිවාර්යෙන්ම පොළවේ ගෑවිලා තියෙන්න ඕන. කීබෝඩ් එක සහ මවුස් එක භාවිතා කරනකොට අපහසුවකින් සහ වේදනාවකින් තොර වෙන්න ඕන. අපි සජෙස් කරන්නේ නම් සෑම මිනිත්තු 30කට සැරයක්ම පොඩි බ්‍රේක් එකක් ගන්න. ස්ට්‍රෙස් එක මුල් අවස්ථාවේදීම කන්ට්‍රෝල් කරොත් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් මේ දීර්ඝකාලීනව ඇතිවන ආතතිය ඔබගේ ශරීරයේ ක්‍රියාකාරකම් වලට මෙන්ම මානසික ක්‍රියාකාරීත්වයටත් බලපෑමක් කරන්න පුළුවන්.